හිතන්නේ ඊයේ දිනේදී මගේ පුතත් සජියන් සජී පෙර පාසලේ කැකිරාව සාකාවේ ඉගෙනුම ලබනවා. ඊයේ දිනේ කැකිරාව පෙර පාසලේ මේ වැඩසටහන පැවැත්වුණා. මමත් ඒකට දෙමාපියෙක් විදියට මම සහභාගී වුණා. මම හිතන්නේ අද දවසේදී අපි සියලුම දෙනාට මම හිතන්නේ විශාල ප්‍රශ්න ගැටලු රාශියක් මැද ජීවත් වෙන අපේ යම්කිසි කාලයකට හෝරාවකට දෙකකට මේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා මනස සංසුන් කරගන්න පුළුවන් හොඳ මේ දරුවන්ගේ මේ දක්ෂතා බලලා මනස සතුරු වෙන්න පුළුවන් තැනකට අපිට අද ආරාධනා කිරීම සම්බන්ධවත් මම අපේ තිස්සේ ජෝගොන් ගුරුතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. නිසා අද දිනේදී මම දැක්කා තමන්ගේ ජීවිතයේ කඩයිමක් ඒ වගේම තමන්ගේ ජීවිතේ ඉතාමත් වැදගත් අවස්ථාවකට තමන්ගේ දක්ෂතා පෙන්නලා තමන්ගේ දෙමාපියන්ට තමන්ගේ ගුරුවරුන්ට අදේ දරුවෝ කොච්චර සතුටින් ඒ කුසලතා තමන්ගේ හැකියාව ඒ වගේම ආකල්ප ඒවා පෙන්වනවද කියන කාරණේ අපිට පේන්න තියෙනවා. ඒ නිසා ලෝකේ මේ රට වෙනස් කරන්නට පුළුවන් හැකියාව තියෙන දරුවෝ අද මේ වේදිකාවේ දස්කම් දක්වනවා අපිට පේන්න තියෙනවා. ඒ නිසා මේ දරුවන්ට සැබෑ අනාගතයක් හදලා දීම තමයි මේ දුවා දරුවෝ අපි සියලු දෙනාගේම යුතුයකම් වගකීම. කියන්නේ දරුවෝ කියන්නේ මල් වගේ ඉතාමත්ම මම හිතන්නේ අපේ ඇසට කඳුළු වෙනවා මේ දරුවන්ගේ මේ නර්තනේ මේ ඉදිරිපත් කිරීම දැක්කම. ඒ වගේම තමයි දරුවන්ගේ හිත් කියන්නේ මල් වගේ අපි තලන්නේ නැතුව ඊ타ත්ම පරිස්සමෙන් මේ දරුවන්ව අනාගතයට අපි අරගෙන යන්න ඕනේ. ඒක තමයි සියලුම දෙමාපියන්ගේ දුවා දරුවන්ගේ ගුරුවරුන්ගේ වැඩිහිටි අපේ සියලු දෙනාගේම යුතුයකම. ඒ නිසා මේ මල් වගේ දරුවෝ ඒ දරුවන්ගේ හිත් තලන්නේ නැතුව ඒ අයව අනාගත ලෝකයට අරගෙන යන්නට අවශ්‍ය ඒ තෝතෙන්න හදන සජියන් සජී පෙර පාසලේ ඒ ගුරුවරු දෙමාපියෝ ඒ සියලුම දෙනාට මගේ හදපරි ස්තුතිය පිරිනමින් මෙම ස්ථානයට ආරාධනා කිරීම සම්බන්ධව ඔබ සියලු දෙනාටම අපේ තිස්ස විජයගොඩ මැතිතුමා ඇතුළු සියලු දෙනාටම විශේෂ ස්තුති පුරු කරමින් ඉදිරියේදී මේ රටේ පුරවැසියෙක් විදියට මේ දරුවන්ගේ අනාගතය අලුත් මේ දියුණු වෙලා තියෙන ලෝකේ දියුණු වෙමින් පවතින රටක් විදියට මේ ලෝකේ ඉදිරියට අරන් යන්න පුළුවන් සැබෑ දරු පරපුරක් බිහි කරන්නට අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරන්නට මහජන නියෝජිතයන් විදියට අපි කටයුතු කරනවා කියන කාරණේ මතක් කරමින් පැමිණ ඔබ සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිරෝගී සුවය Mai naga salam meda batin pemin kuda haro hara kol mura geng mai damaruwa bayu mai batin pemin kuda haro hara අවසරයි රංගොත් මාලිගාවට දෙහා මුදුවන්ට වැඩ ඉන්ට ආලදිගයි mai දෙවිතුම් වරමයි උදම් වදින් පැති හරෝ හරා වැඩිපත විදුමයි ගිනිමත අගියයි උදම් වදින් පැති හරෝ හරා Avasarai Mahatsya bala mandiyata murang radhanata sama badinta Shakti Parashakti Adi Shakti Parashakti Parashakti Adi Shakti Parashakti Om Shakti Trilokaye dolos atin bela yuda haramba karana nilam mayura mata veda hinda surindu obai khanda kumara khanda kumara දේවානි අම්මාවම් අත නිවුණු සිසිල් වල්ලි මාතා දකින්නදි අත මැදුම් පිළිවෙතේ අධිරජු කදිර සිව පුතා කදිර සිව පුතා සුර රජ කදිර සිව පුතා සුර රජ මේ පුරාණයේ අධිරජ කදිර සිව පුතා
haro hara. Giyok antara maka දැනගෙන යමු සුලිඳු ළඟ නෑමුලට කුළුඳුලට නොඉඳුලට වරම් දෙන්න සිතකි වෙන අතර ගම शक्ति महाशक्ति आदि शक्ति पराशक्ति पराशक्ति आदि शक्ति महाशक्ति शक्ति ओम शक्ति महाशक्ति आदि शक्ति पराशक्ति पराशक्ति आदि शक्ति महाशक्ति शक्ति සිතකි වෙන අතර ගම ආයුබෝවන් අපේ මහදැන මුත්තේ ආයුබෝවන් ගෝලයිනි මගේ ආයුබෝවන් අපේ මහදැන මුත්තේ ආයුබෝවන් ගෝලයිනි මගේ මගේ පොල් බෑමුණා පොල් පෑමුණා මමයි මගේ ඉඳි කටු පැංචා ඉදි කටු පැංචා මමයි රබ්බඩ අයියා මගේ රබ්බඩ අයියා මමයි කෝටු කිතයියා මගේ කෝටු කිතයියා මමයි පුවක් බඩිල්ලා මගේ පුවක් බඩිල්ලා මමයි නරකද තව ගෝලයින් වැඩියුනොත් ඔබේ මොහොම හොඳයි ඒ අදහස දැන්ම යමු සොයා නරකද තව ගෝලයින් වැඩියුනොත් ඔබේ බොහොම හොඳයි ඒ අදහස දැන්ම යමු සොයා තානෙනා තානෙනා තාන තානෙනා තාන තනා තාන තනා තාන තානෙනා තානෙනා කකුලට බර නොවී මෙහෙම වරෙව් ගෝලනේ මහා මඩවලක් වගේ මහදැන මුත්තේ කකුලට බර නොවී මෙහෙම වරෙව් ගෝලනේ වැටුණා මඩවලේ ඕ අනේ ගුරුතුමෝ මාව ගනු බොලේ බෑ එහෙම නෑ පොතේ කෝ ගණෙව් පොත තොපේ මේ මෙන්න පොත අපේ හා ලීවා දැන් පොතේ හකොයි බර ඔබේ පොතරම් ඇයි බඩ ලොකු ගුරුතුමෝබේ ගෝලයිනේ මාගේ වඩේ නුවණ පෙරලනේ පොතරම් ඇයි බඩ ලොකු ගුරුතුමෝබේ ගෝලයිනේ මාගේ වඩේ නුවණ පෙරලනේ